රයිට් අපි පොඩ්ඩක් යන් එතීරියම් chart එක පැත්තට හොඳ entry එකක් තියෙනවා. හැබැයි කලබල වෙලා ගන්න පුළුවන් entry එකක් නෙමෙයි. ටිකක් වෙනස් විදිහට ගන්න වෙන entry එකක්. ඒ කියන්නේ මේ analyze එකටම අදාළ විදිහට තමයි trade එක දාගන්න වෙන්නේ. හරි මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා හොඳ support එකක් තියෙනවා. මේ trend line එක සහ ඊට දෙපැත්තෙන් වෙන මේ zone එක හොඳ support එකක් විදිහට වැඩ කරනවා. හරිද? ඔයාලට පේනවා මෙතන trend line එක දාලා බැලුවත් එහෙමයි. එතකොට මෙතන තව SMC confirmation කිහිපයකුත් මෙන්න මේ level එකේ දිනනවා. ඊට අමතරව අපි නිකන් Fibonacci දාලා බලමුකෝ. Fibonacci හරි Fibonacci දාලා බැලුවත් දැන් මෙතන ඔන්න එහෙම දැම්මා. මේක මතක තියාගන්න. දැන් මෙතන කියන්නේ සාමාන්‍ය මෙන්න මේ හරියට 3.2 මම ඒක ආයෙ දාන්න හදන්නේ නැහැ. මේකෙම දාමුකෝ එක්කෝ. නැත්නම් ඔයගොල්ලන්ට තව ප්‍රශ්නයක් එන්නේ. right 2.3 සහ 3.2 හරි මේක දැම්මත් මෙන්න මෙතන ඒ zone එකක් වෙනවා. මම ඒක ආයෙ අයින් කරගන්නවා. මොකද සාමාන්‍යයෙන් මම ඒ zone මේ ඒ level එකේ එච්චර ලොකුවට කන්සිඩර් කරන්නේ නැහැ. ඒ නිසා හරි. right ඔන්න ඒ Fibonacci confirmation එකක් වෙනවා. SMC confirmation එකකුත් වෙනවා. ඒ වගේම trend line confirmation එකකුත් වෙනවා. හරි ඊට අමතරව මෙන්න මෙතනත් Fibonacci level එකක් එනවා. හරි එතකොට SMC confirmation එකකුත් තියෙනවා. ඊට අමතරව ICT confirmation කීපයකුත් මෙතන තියෙනවා. හරි ඉතින් මේ zone එකේදී අපිට පුළුවන් දැන් එතකොට අපිට ඔන්න පොඩි නිගමනයක් ගන්න පුළුවන් මෙතනට ආවට පස්සේ මාකට් එක පොඩි අප් මූව්මන්ට් එකක් ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ලොං එන්ට්‍රි එකක් ගන්න පුළුවන් කියන එක. හැබැයි ඊට පස්සේ අපිට පේනවා මෙන්න මෙතන තව SMC විදිහට බලුවොත් එහෙනම් මාකට් එක මෙතනට මෙන්න ඕනේ කියන කන්ෆර්මේෂන් එකකුත් අපිට එනවා. එතකොට මොකද අපි කරන්නේ? එතකොට කරන්න ඕනේ ට්‍රේඩ් එකට වෙන් කරනවා නම් ගාණක් හරිම චූටි ගාණකින් මෙන්න මෙතනින් ඕපන් කරන්න ඕනේ. හරි ඒක තමයි මම මේ මගේ පෞද්ගලිකව මම පාවිච්චි කරන ක්‍රමය. මේක මාර විදිහට මට හොඳ ඇකියුරසි එකක් එක්ක වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ විදිහට කරන එක. දැන් මේක මම කියවනේ කලින් එක එක ට්‍රේඩ් එකකින් ට්‍රේඩ් එකට වෙනස් වෙනවා. හරි දැන් මේ ඇනලයිස් එකට අදාළ තමයි මේ මෙතඩ් එක යූස් කරන්නේ. දැන් ලොකු ලෙවරේජ් එකක් දාන්නේ නැහැ. එතීරියම් නම් දැන් මම 20ට අඩු ලෙවරේජ් එකක් යූස් කරන්නේ 20 22 හෝ ඊට අඩු ලෙවරේජ් එකක් යූස් කරනවා. යූස් කරලා ඉවරලා මම මෙන්න මෙතනදී එන්ට්‍රි එකක් ගන්න ප්ලේස් කරනවා. හරිම පොඩි ගාණකින් ලොං එන්ට්‍රි ප්ලේස් කරනවා මෙතනදී. හරිද? ඊට පස්සේ දැන් අපි හිතමුකෝ මේක ලෙවල් එක බ්‍රේක් වෙලා ඉවරලා. හරි මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකද අපි මෙතනට ආවහම මේ ට්‍රෙන්ඩ් ලයින් එක ආසන්න මේ එන්ට්‍රි ගන්නවා. ඊට පස්සේ ආය දානවද නැහැ. ආය දාන්න යන්නේ නැහැ. ඊට පස්සේ මේ ලෙවල් එක බ්‍රේක් වෙලා මාකට් එක මෙතනට වැටුනොත් එහෙම මෙන්න මේ ස්ටාර්ට් පොයින්ට් එකෙන් සහ ඊට පස්සේ රේන්ජ් එකෙන් මැදින් අගින් ලැඩර් කරනවා. හරි මේකේ කොහොමද රිස්ක් එක මැනේජ් කරගන්නේ කොහොමද කොයි විදිහ ගණන්ද දාන්න ඕනේ කියන ට්‍රේඩ් එකට අපි ඩොලර්ස් 10ක් වෙන් කරනවා නම් කොහොමද බෙදා ගන්න ඕනේ කියන කාරණේ ගැන වෙනම වීඩියෝස් වලින් අපි කතා කරලා තියෙනවා. හරි ඊමාස්ටර් channel එකෙත් තියෙනවා. ඔයගොල්ලෝ ඕනනම් රික්වෙස්ට් එකක් දාන්න මෙතන කමෙන්ට් එකක් දාන්න. මේ channel එකෙත් මම ආයෙත් ඒ ගැන කතා කරන්නම්. නැත්නම් ඊමාස්ටර් ක්‍රිප්ටෝ කමියුනිටි අපේ channel එකෙත් ඒකේ වෙනමම සඳහන් කරලා තියෙනවා මොන විදිහටද අපි ට්‍රේඩ් එකකට කීයක් දාන්න ඕනේද කියන්නේ මම සරලව කියනවා වොලට් එකෙන් 105යි ඒ පහ ඊට පස්සේ කියන්නේ අපි 100ක් තියෙන වොලට් එකකින් ට්‍රේඩ් එකට 5යි දාන්න ඕනේ. ඒකත් අය කරලා දාන්න ඕනේ. හරි ඒ කාරණා කියලා දීලා තියෙනවා එතනදී. ඉතින් ඒ කන්සෙප්ට් වලට අදාළව තමයි මේ ට්‍රේඩ් එක ගන්න ඕනේ. හරිද? රයිට්. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනේ මේ මාස්ටර් ක්‍රිප්ටෝ කමියුනිටි channel එකේ අපි ENA අප්ඩේට් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ. ඒකත් ලිමිට් ඕඩර් එකක් දාලා තියෙන්නේ. ස්කැල්ප් ෂෝට් සහ ලොං එන්ට්‍රි දෙකම ඒ chart එක ඇතුලේ දාලා තියෙනවා. ඒකත් බලන්න ක්‍රිප්ටෝ කමියුනිටි group එකට join වෙලා මේ මාස්ටර් එක පැත්තට. රයිට්. ඉතින් ඔන්න මෙතනින් පොඩිම ගාණකින් ගන්න. හරි හරිම පොඩිම ගාණකින් මෙතනින් අරගෙන මේ රේන්ජ් එකේ මුලින් මැදින් අගින් ලැඩර් කරනවා සහ මෙන්න මෙතන SL එක විදිහට තියාගන්න. දැන් කෙනෙක් බලයි ඉතින් එතකොට ලොකු රේන්ජ් එකක් නේ කියලා හිතේ. හරිද? නැහැ. ලොකු රේන්ජ් එකක් වෙන්නේ නැහැ. මෙතන මේ රිස්ක් එක මැනේජ් කරගෙන අපිට ඕන එන්ට්‍රියක් අරගෙන ඔක්කොම දේවල් හරි සරලව කරලා තියෙන්නේ. දැන් ඔයාලට මේක මේ පරතරේ පේන හන්දනේ මෙහෙම. රයිට්. මෙන්න මේක 2 hour chart එක. හරිද? 2 hour chart එකට අදාළව මෙතන ඉඳන් මෙතනට දාලා SL එක මෙතනට දාලා ටාගට් මේ හරියට තියා ගන්නවා කියන්නේ රිස්ක් රිවෝඩ් රේෂියෝ එක උපරිම තියනවා. ඒ කියන්නේ හරි අපි හිතමුකෝ මෙන්න මෙතනින් එන්ට්‍රි එකක් ගත්තත් මෙතනට ආව මෙතන SL තිබ්බත් මේ හරිය අපි ෆයිනල් ටාගට් තියාගත්තත් රිස්ක් රිවෝඩ් රේෂියෝ එක අපිට තියෙනවා 1:3ටත් වැඩියෙන් තියෙනවා. හරිද? ඉතින් ඒක අපි බලන chart එක අනුව මේ හැමදේම වෙනස් වෙනවා. ඒකයි මම අර කිව්වේ ගන්න එන්ට්‍රි වුණත් බලන chart එක අනුව ඒ chart එකට දාලා ඒ ඇනලයිස් එකට දාලා තමයි එන්ට්‍රි ප්ලේස් වෙන්නේ. හරි. රයිට්. ඉතින් ඔන්න මම එන්ට්‍රි ප්ලේස් කරන විදිය ඔයාලට හරිම සරලව කීවා. ඔයගොල්ලන්ට තාම මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ආයෙත් හොඳ කොයින් එකකින් අප්ඩේට් එකකින් අපි වීඩියෝ එකක් අරන් එන්නම්. මේ channel එකේ වීඩියෝ වැටෙන වෙලාවල් වලට මේ කියන්නේ මේ වෙලාවට වැටෙනවා කියලා නැහැ. හරි ඒ නිසා පුළුවන් තරම් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න. subscribe කරලා තියාගන්න. හොඳ එන්ට්‍රි එකක් තිබ්බද වීඩියෝ එකක් කරා දැම්ම. හරි ඒ විදිහට තමයි මේ කියන්නේ. ඒ වගේම කමියුනිටි පෝස්ට් වලත් අපි එන්ට්‍රි ෂෙයා කරනවා. පොඩි වලට ටප් කරන වැඩේ කමියුනිටි පෝස්ට් හරහා කරගෙන යනවා. මේකත් ඔයාලා දන්න ඉතින් අපි ට්‍රේඩ් එකක් කොහොමද රන් වෙනවා ඒක මේකක පොඩි වලට ටප් කරන එකට අදාළව මේකත් ඊට අදාළවම
ඒකෙත් ගන්නවා සහ මම වෙනම පර්සනල් ගන්න ට්‍රේඩ් එකක් තමයි මේ දුන්නේ. ඉතින් හරි හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි ක්‍රම වලට පරිස්සමින් ට්‍රේඩ් කරන්න. හැමෝටම ජය වේවා.